ඔව් ඔව්. ලස්සන ගවුමක් මහමුද. එහෙනම් මෙෂර්මන්ට් එක ගමු අපි. මෙන්න මේ වගේ ටේප් එක දාලා පපුව වට ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් කරමුලේ ඉඳගෙන මෙන්න මෙහෙම ගවුමේ උස ගන්නවා. අපිට අවශ්‍ය උස. ඊට පස්සේ මම ඉනට උස ගන්නවා 13මාරක්. ඊට පස්සේ එතන වට ගන්නවා. ඉන වට. ඊට පස්සේ ෂෝල්ඩර් එක. මෙන්න මෙහෙම හැරිලා මෙන්න මෙහෙම ඔහොම විදිහට ෂෝල්ඩර් එක ගන්නවා. මගේ ෂෝල්ඩර් එකේ තියෙනවා 13මාරක්. ඊට පස්සේ කිහිලි කට වට. මෙන්න මෙහෙම ටේප් එක දාලා මෙන්න මෙහෙම ගන්නවා. මගේ තියෙනවා 16මාරක්. ඊට පස්සේ මෙන්න මෙහෙම ටේප් එක තියලා අපි අත දිග අවශ්‍ය ප්‍රමාණය ගන්නවා. මම ගන්නවා අඟල් 5ක්. ඊට පස්සේ අත වට. මෙන්න මෙහෙම ටේප් එක දාලා මෙහෙම බලලා 11ක් තියෙනවා මගේ. එහෙම ගන්න. ඊට පස්සේ කර ගැඹුර දැන් අපිට අවශ්‍ය කර ගැඹුරක් තියෙනවනේ. ඔන්න මම මේ හරියෙන් යන නිසා ඔන්න මම 4මාරක් ගන්නම්කෝ. කර ගැඹුර 4මාරයි. ඉතින් මෙන්න මේ වගේ මෙෂර්මන්ට් ටිකක් තමයි අපිට ඇඳුමක් මහන්න ඕන වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා මෙෂර්මන්ට් එක ගන්න විදිය ඉගෙන ගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ගවුමක් මහන විදිය, කපන විදිය ඉගෙන ගමු.